Hi, 3 memorable days in my fancy life. Okay, let's start the video. Hello, welcome back. අද ඔයාලට මං මේ vlog එකෙන් අරගෙන එන්නේ මගේ ජීවිතේ ලස්සන දවස් 3ක් එකට කළා. ඒ කියන්නේ මේවා එක ළඟ දවස් නෙමෙයි. ඒ වුණාට මට මේවා අරන් එන්න ඕනි හින්දා මං ඔයාලට මේවා ඇඩ් කරා. මුලින්ම අපිට කොට්ටාස මීට් තිබ්බනේ. මේ දුවන්නේ මම 100 ලැප් එක. අපි ඉතින් කොට්ටාස මීට් එකේ නම් ෆස්ට් ප්ලේස්. ඉතින් මේ වීඩියෝ එකත් මට ඔයාලට ඇඩ් කරන්න ඕනි කියලා හිතුණා. ඉතින් මං ඒකත් ඇඩ් කරා. ඊට පස්සේ ගෙදර යනකොට පීට්සා ගෙනල්ලා තිබ්බා. මේක මේ ඩිස්කවුන්ට් දීලා තිබ්බා. ලාර්ජ් පීට්සා එකකට මීඩියම් එකක් ෆ්‍රී. ඉතින් ඒක අරගෙන ඇවිල්ලා තිබ්බා. ඒ වුණාට මේවා ඉතින් කාලේ ඉවර කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම හැදුවා බටර් ප්‍රෝන්ස්. මට ඒක හදන වීඩියෝ එකක් ගන්න ඕනේ නැහැ. ඒ හින්දා මම මේක විතරයි ඇඩ් කරේ. මේ තියෙන්නේ අපේ දෙවනි දවස. අපි යනවා සිරිපාදේ. අපි ගියේ හැටන් පාරේ නල්ලතන්නිය පාරෙන් තමයි අපි සිරිපාදේ කරුණා කරේ. මේ යන පාර නම් කියාගන්න බැරි තරම් හරිම ලස්සනයි. දවසක් වුණත් ඒ පරිසරය දිහා බලන් ඉන්න පුළුවන්. ඒ තරමට මට නම් ලස්සනයි. මං කාලෙකට පස්සේ තමයි ඒ විදිහට ලස්සන පරිසරයක් දැක්කේ. මේ බලන්නකො මේ තේ වතු එහෙම වුණත් පුදුම තරම් ලස්සනට ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. අපි ගියේ හවස් වෙලා. ඒ හින්දා අපිට නැවතිලා ෆොටෝස් වීඩියෝස් ගන්න උනේ නැහැ. මේ යන පාරේ බලංගොඩ පේනවා. මේ පේන්නේ අන්න එතන. ඉතින් අපි එතන නම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. දැන් අපි කොහොමත් රෑට තමයි කරුණා කරන්න හිතන් හිටියේ. ඒ හින්දා අපි රෑ වෙලාම කරුණා කරන්න පටන් ගත්තා. අපි ගෙවල් ළඟ කට්ටිය එකතු වෙලා තමයි සිරිපාදේ ගියේ. යනකොටම අපිට මෙන්න මේ වගේ බෑග් වල දාලා දුන්නා ගඩොල් අරන් යන්න. ඉතින් අපි හැමෝම මේ දැන් ගඩොල් කැට උස්සගෙන තමයි යන්නේ. ඒත් එක්කම අපේ අම්මා මුතු කුඩේකුයි තව මිරි වෙඩි සඟලුකුයි අරන් තිබ්බා. අපි ඒකත් අරන් ගියා. යනකොට ඉතින් මෙතනින් ලාවෝජී දන්සලක් තිබ්බා. ඔයාලට කියන්න අපි ඉඳන් පස්සේ ගෙදර වොන්නෙත් ලාවෝජී. ඒ තිබ්බ මහන්සිය හැටියට ඉතින් ඒ වගේ දෙයක් උනත් ගොඩක් වටිනවා. මේ පන්සල නම් සිරිපාදට යන පාරේ තමයි තියෙන්නේ. ඒ වුණාට ඒක තාම සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරලා නැහැ. ළඟදීම දවසක ඒකත් ඒ විදිහට හදලා ඉවර කරයි. ඉතින් ඔහොම ඇවිදගෙන යනකොට අපි ආවා සීතගඟුලට. සීතගඟුලට ආවට පස්සේ මෙන්න මේ බලන්නකෝ මට හම්බෙච්ච මේ ලස්සන මල. මම මේවා ගෙදරත් අරගෙන ආවා ඉයරින්ග්ස් හදන්න. ඒ වුණාට ඒක ගේනකොට පොඩ්ඩක් වේලිලා වගේ තිබ්බා. ඔන්න අපි ආයෙත් කරුණා කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ අර නිවුස් වලට කියපු අර මතෝනා කියපු පැරණි පඩිපෙළ. අපි උඩමළුවට කරුණා කරද්දිම පාන්දර වෙලා තමයි තිබුණේ. ඊට පස්සේ පාන්දර 3:00 විතර ඉඳන් 6 විතර වෙනකන් අපි මළුවේ හිටියා සන්රයිස් එක බලන්න. මං එදා තමයි මෙච්චර ලස්සනට ඉර දැක්කේ. ඊට පස්සේ අපි ඒකත් බලලා එහෙමම ආපහු පහලට කරුණා කරන්න පටන් ගත්තා. මේ වෙලාවේ නම් අපි ගොඩාක් නිදිමතෙන් තෙහෙට්ටුවෙන් තමයි හිටියේ. ඒ වුණාට දවල් වෙන්න කලින් අපි පහලට කරුණා කරගන්නත් ඕනි. මේ තියෙන්නේ ගෙත්තම් පාන. පළවෙනියටම සිරිපාදේ ඉන්න කෙනෙක් විතරයි ගෙත්තම් කරන්නේ. පයින් වෙන්න අමාරු හින්දා මම පොඩි විදිහක් හොයාගත්තා. හැබැයි ඔයාලා මේක කරනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන්. මොකද බැලන්ස් එක නැති වුණොත් එහෙම ඔයාලව අනිත් පැත්තට වැටෙන්න පුළුවන් නේ. ඒ හින්දා ඔයාලා පඩිපෙළෙන්ම බහැලා යන්න. මේ විද්දි නම් අපි භාගයක් විතරව පල්ලහැට ඇවිල්ලා ඉවරයි. මේ ඉන්නේ අපි පන්සලක. මට මතක නෑ ඒක චයිනීස්ද ජැපනීස්ද තායිද කියලා. මෙන්න මේ විදිහට තමයි ඒක ඇතුළේ තියෙන්නේ. යන ගොඩක් කට්ටිය නම් මෙතනට යන්නේ නැතුව තමයි යනවා ඇත්තේ. මොකද මේකට යන්න තියෙන්නේ පොඩ්ඩක් ඇතුල් පාරක ගිහිල්ලා. අපි ඉතින් අපේ නඩේ ගුරා ඒ තැන දන්න හින්දා අපි ඉතින් පොඩ්ඩක් ගිහිල්ලා පන්සල වැඳගෙන ආවා. ඔන්න ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා අපි හැදුවා ලාවා කේක්. අම්මා තමයි හැදුවේ. මං ඉතින් ඒක උඩට චොක්ලට් මෙල්ට් කරලා වැක්කිරුවා. මේක වීඩියෝ කරන්න ඕන හින්දා මං කෑල්ලක් ගන්න ගියා. ඒ කෑල්ල මේ ටිෂු එකට වැටුණා. තව දෙයක් ඔයාලට කියන්න ඕනි. ඔයාලට තම්නේල් ඩිසයින් කරගන්න ඕනි නම් මේ අයියට කියලා ඔයාලට ඔයාලගේ වැඩේ ලස්සනටම කරගන්න පුළුවන්.
මේ වීඩියෝ එකේ thumbnail එක මට හදලා දුන්නෙත් එයා. ඉතින් thumbnails හදාගන්න ඕනි කට්ටිය දැන් මේ අයන මැසේජ් එකක් දාලා ඔයාලගේ වැඩේ ලස්සනටම කරගන්න. මේ තියෙන්නේ මගේ ඊළඟ දවස. අද අපේ පුංචිගේ බර්ත්ඩේ එක. ඉතින් මං ගියා යාට ෆ්ලවර් බුකේ එකක් අරගෙන එන්න. ඉතින් ෆ්ලවර් බුකේ එක රිඩි කරලා දෙනකන් මයි මගේ යාළුවයි බලාගෙන හිටියා. ඒක ඉන්නකොට මං දැක්කා හරිම ලස්සන රෙඩ් රෝසස් බුකේ එකක්. අනේ පුදුම තරම් ලස්සනයි ඒක මට. එහෙම ඉන්නකොට අපේ බුකේ එකත් රෙඩි කරලා දුන්නා. ඉතින් ඒක අරගෙන මම මේ විදිහට ගෙදර ආවා. ගෙදර එනකොට කේක් එකත් ඇවිල්ලා තමයි තිබුණේ. ඒ කේක් එකත් හරිම ලස්සනට රසට හදලා තිබුණා. ඉතින් අපි ඒ විදිහට එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා ඉවර කළා. මේ vlog එක මේ විදිහට මෙතනින් ඉවර වෙනවා. ආයෙත් දවසක අලුත් vlog එකකින් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.